වෙල්කම් ටු ඉටෙක් ලංකා YouTube channel and ඉටෙක් ලංකා academy. ඉතින් අපි අද කතා කරන්නේ ඔයාලට ගොඩක් දෙනෙකුට තිබ්බ ප්‍රශ්නයක් තමයි අලුත්ම අප්ඩේට් එකකින් පස්සේ කොහොමද අපි paynee account එකක් නිර්මාණය කරගන්නේ කියන එක. ඉතින් අපි අද කතා කරමු කොහොමද අපි අලුතෙන්ම අප්ඩේට් එකකින් පස්සේ අපි paynee account එක නිවැරදිව නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි paynee account එක නිර්මාණය කරගන්න කලින් අනිවාර්යයෙන්ම මේ අලුතෙන් ආපු අප්ඩේට් එකකින් පස්සේ අපි ලිස්ටින් එකක් ක්‍රියේට් කරගෙන තියෙන්න ඕනි. එහෙම නැත්නම් අපි ලිස්ටින් එකක් ක්‍රියේට් කරගෙන තමයි ඊට පස්සේ තමයි අපි paynee account එක නිර්මාණය කරගන්න ඕනි. ඉතින් අපි පළවෙනියටම කරන්න ඕන දේ තමයි එතකොට ලිස්ටින් එකක් නිර්මාණය කරගන්න එක. ඉතින් මම දැනටමත් නිර්මාණය කරගත්ත ලිස්ටින් එකක් තියෙනවා. ඉතින් මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ලිස්ටින් එකක් නිර්මාණය කරගත්තට පසුව අපි මේ paynee account එක නිර්මාණය කරන්න කියන එක. ඉස්සල්ලාම ඔයාලා නිර්මාණය කරගත්ත ලිස්ටින් එක ඕපන් කරගන්න ඕනි. දැනටමත් ලිස්ටින් එකක් නිර්මාණය කරගත්ත නැති කෙනෙක් නම් ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි පළවෙනියටම ලිස්ටින් එකක් නිර්මාණය කරගන්න එක. හරි. ඉතින් අපි බලමු අපි නිර්මාණය කරගත්ත ලිස්ටින් එක ඇතුළට ගිහිල්ලා ඉතින් එහාට කොහොමද අපි මේ paynee account එක නිර්මාණය කරගන්නේ කියන එක. හරි. ඉස්සල්ලාම මම මේ විදිහට නිර්මාණය කරගත්ත ලිස්ටින් එක ඕපන් කරගන්නම්. අපි ලිස්ටින් එක ඕපන් කරගෙන මේ ප්‍රොඩක්ට් එක නිර්මාණය කරගත්ත ප්‍රොඩක්ට් එක අපි eBay එකේ පබ්ලිෂ් කරන ස්ටෙප් එකට යන්න ඕනේ. මෙතන ලිස්ටිඩ් කියන බටන් එක හරහා අපිට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක eBay එක ඇතුලේ පබ්ලිෂ් කරන්න. මේ විදිහට පබ්ලිෂ් කරන්න අපි ඉස්සරහට යනකොට අපේ eBay account එක සහ paynee account එක link කරන ස්ටෙප් එකට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි අපි paynee account එක නිර්මාණය කරගන්නේ අලුතෙන්ම ආව අප්ඩේට් එකකින් පස්සේ. ඉතින් අපිට paynee account එක නිර්මාණය කරගන්න eBay වෙබ්සයිට් එක වගේම තවත් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් අපිට පහසුම දේ තමයි එතකොට මේ eBay platform එක හරහාම මේ paynee account එක නිර්මාණය කරගන්න එක. ඉතින් අපි eBay සහ paynee link කරන ස්ටෙප් එකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ස්ටෙප් එක අපි වීඩියෝ වලට ෆලෝ කරන්න ඕනි. ඉතින් මම මෙතනින් ඉස්සෙල්ලාම මෙතනින් get start දෙන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් අපේ eBay account එක සහ paynee account එක link කරන ස්ටෙප් එකට යන්න. හරි. ඉතින් පළවෙනියටම අපි මෙතනදී අපේ paynee account එක link කරන්න නම් ඔයාලා දැනටමත් මෙතනට eBay account එක හදනකොට දුන්න ෆෝන් නම්බර් එක මෙතන අපිට බලා ගන්න පුළුවන්. මේකට අපි කෝඩ් එකක් ගන්න ඕනේ. ඉතින් මේ කෝඩ් එක අරගෙන ඒක අපි මෙතන සිකියුරිටි කෝඩ් එකක් විදිහට ලැබෙනවා. අපි ඒක මෙතන ටයිප් කරගමු. හරි. ඉතින් මට ලැබිලා තියෙන කෝඩ් එක මම මෙතනින් මේ විදිහට ටයිප් කරගන්නම්. හරි. කෝඩ් එක මේ විදිහට අපි මෙතනින් ටයිප් කරගෙන මේක කන්ටිනියු කරන්න ඕනේ. කන්ටිනියු කරාට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එකට අරගෙන යනවා. ඉතින් මෙතනදී අපි අපේ දැනටමත් paynee account එකක් තියෙනවා නම් අපි මෙතනින් මෙතන ඉස්සරහට ස්ටෙප් එකට යන්න පුළුවන්. මෙතනදී අපි ඉස්සෙල්ලාම තෝරන්න ඕනේ අපේ paynee account එක individual account එකක්ද එහෙම නැත්නම් business account එකක්ද කියන එක. ඉතින් මම මෙතනදී individual යටතේ ටික එක දාගෙන ඉස්සරහට යන්නම්. අපි ඊළඟ ස්ටෙප් එකේ තමයි එතකොට account එක නිර්මාණය කරගන්න ස්ටෙප් එකට යන්නේ. හරි. right. එතකොට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් දැනටමත් ඔයාලට paynee account එකක් already තියෙනවා. දැනටම නිර්මාණය කරගත්ත කෙනෙක් නම් අපිට මෙතනින් yes sign in යටතේ ගිහිල්ලා ඔයාගේ paynee account එකේ email password දීලා account එක අපිට මෙතනින් මේ paynee account එක eBay එකට link කරන්න පුළුවන්. ඉතින් දැනටමත් account එකක් නැති කෙනෙකුට ඒ වගේම අලුතෙන්ම ආව update එකෙන් පස්සේ paynee account එකක් නිර්මාණය කරන කෙනෙකුට මෙතනින් අපි no create fund වලින් ගිහිල්ලා තමයි account එක නිර්මාණය කරන්න ඕනේ. හරි. ඉතින් මේ ස්ටෙප් එකට අපි ආවා. දැන්ටමත් මගේ account එකක් නැති නිසා මම මෙතනින් account එකක් ඔයාලට හදන විදිය පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මෙතනින් අපිට ඉස්සෙල්ලම මේ විදියට ඔයාලගේ details ටික fill කරන්න තියෙනවා. ඉතින් ඔයාලගේ eBay account එක හදනකොට දුන්න first name last name ඒ වගේම email address එක වගේ දේවල් මෙතනට suggest වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර හරිනම් මේ විදිහටම තියන්න. ඔයාලගේ විස්තරවල යම්කිසි වෙනස්කමක් සිද්ධ වෙනවා නම්
මේ විස්තර ටික අපිට නැවත ෆිල් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මේ ටික මේ විදිහට ෆිල් කරගෙන යන්නම්. right අපිට බර්ත්ඩේ එක සිලෙක්ට් කරන්න තියෙනවා. අපි බර්ත්ඩේ එක සිලෙක්ට් කරලා අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. හරි ෆස්ට් නේම් දුන්නා ලාස්ට් නේම් දුන්නා ඊමේල් ඇඩ්‍රස් එක දුන්නා බර්ත්ඩේ එක සිලෙක්ට් කරලා අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට සාමාන්‍ය විදිහටම තමයි අපි කලින් පේන account එකක් හදපු ස්ටෙප් ටිකම තමයි follow කරන්න තියෙන්නේ. ඉතින් කලින් අපිට වෙබ්සයිට් එකෙන් account එක හදනකොට තිබුණ ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාව පෙන්වන්නේ නැති එක. ඉතින් අපි eBay platform එක හරහාම listing එකක් නිර්මාණය කරලා advertisement එක හදලා ඒක publish කරලා eBay paying link කරන interface එකකින් අපිට පුළුවන් දැන් account එක නිර්මාණය කරගන්න. මේ විදිහට account එක නිර්මාණය කරගන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි ඉතින් address එක fill කරගන්න තියෙනවා. ඉතින් ඔයාලගේ account හදනකොට අපි විස්තර fill කරනකොට පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි සියලුම accounts වලට එකම details ටික තමයි fill කරන්න ඕනේ කියලා. හරි මෙතනින් අපි address එකත් මේ විදිහට type කරගමු. ඔයාලගේ ID card එකේ driving license එකේ තියෙන address එක ඒ විදිහටම මෙතනට fill කරගන්න. ඉතින් මේ දේවල් fill කරගන්න විදිහ ඔයාලා දැනටමත් දන්නවා. right මේ විදිහට මේක fill කරගමු. ඊට පස්සේ මෙතන postal code එක දාන්න තියෙනවා. postal code එක අපිට Google එකකින් ගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැත්නම් Google එක හරහා ඔයාලට මේක ලබා ගන්න පුළුවන්. හරි අවසාන වශයෙන් අපි මෙතනට ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනි. ඉතින් ෆෝන් නම්බර් එක දෙනකොට ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. අපිට කෝඩ් එකක් ලැබෙන නිසා වැඩ කරන ෆෝන් නම්බර් එක අනිවාර්යයෙන්ම මෙතනට දෙන්න. right ෆෝන් නම්බර් එක මේ විදිහට ෆිල් කරලා අපි මෙතනින් මෙන්න මේ send code කියන බටන් එක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. දැන් අපිට verification code එකක් එනවා. අන්න ඒ ලැබෙන verification code එක අපි අරගෙන මෙතනින් type කරන්න ඕනේ. මේ විදිහට කෝඩ් එක ෆිල් කරගෙන අපි ඊළඟ ස්ටෙප් එකට යමු. right ඊළඟ ස්ටෙප් එකේදී අපි මෙතනින් අපේ පාස්වර්ඩ් එක වගේ දේවල් ඒ වගේම security questions ඔය වගේ දේවල් ටිකක් අපි මෙතනට අප්ඩේට් කරන්න තියෙනවා. අපි මේ දේවල් ටිකක් ෆිල් කරගමු. ඉතින් මේ accounts නිර්මාණය කරගන්නකොට අපි real details තමයි පාවිච්චි කරන්න ඕනේ. කිසිම fake details කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. ඔයාලගේ ඇත්තම තොරතුරු පාවිච්චි කරලා මේ accounts සියලුම accounts ටික නිර්මාණය කරගන්න ඕනේ. හරි පාස්වර්ඩ් එක මම මෙතනින් ඉස්සෙල්ලාම පාස්වර්ඩ් එකක් මෙතනට ෆිල් කරගන්නම්. හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් තමයි අපි මෙතනට දෙන්න ඕනේ. ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් නිර්මාණය කරගන්නකොට මෙතන අපිට එක්සාම්පල් හේකුත් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට පාස්වර්ඩ් එකක් මෙතනට දෙමු. right පාස්වර්ඩ් එක අපි නැවත re-enter කරන්න ඕනි. ඊළඟට අපිට මෙතනින් security question එකක් තෝරන්න වෙනවා. ඉතින් කැමති security question එකක් ඔයාලට මෙතනින් තෝරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. right කැමති security question එකක් ඒ වගේම කැමති answer එකක් ඔයාලට මතක තියාගන්න පහසු ඕනිම answer එකක් මෙතනට දෙන්න. මේ විදිහට ඔයාලට කැමති answer එකක් දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතනින් අපි country එක තෝරන්න ඕනි. ඉතින් අපි country එක මෙතනින් ශ්‍රී ලංකන් තෝරමු. right මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන්. අපි country එක දැන් මෙතන කිසිම ගැටලුවක් නැහැ. ඔයාලගේ account එක හදනකොට ශ්‍රී ලංකන් කියන country එක තියෙනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති එකක් national ID එක passport එක කැමති එකක් දෙන්න පුළුවන් driving license එක. මේ තුنين කැමති එකක් ඔයාලට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම national ID කියන එක select කරන්නම්. හරි එතකොට national ID කියන එක select කරලා ID number එක මෙතනින් දෙන්න. V අකුරක් වගේ තියෙනවා නම් එකක් දෙන්න. හරි මේ විදිහට මේ ටික fill කරගෙන අපිට පුළුවන් අපේ අවසාන ස්ටෙප් එක. ඉතින් අවසාන ස්ටෙප් එක අපි මෙතනදී ඔයාලගේ bank details ටික තමයි අපි මෙතනින් add කරගන්න ඕනේ. ඉතින් bank country එක ඉස්සෙල්ලාම මෙතනින් අපිට suggest කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා කියලා තියෙන එක
වෙනස් කරන්න අවශ්‍ය නැහැ. කරන්සි එක LKR කියලා තියන්න. ඊට පස්සේ බැංක් එකේ නේම් එක අපි මේ විදිහට මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මෙතන ඕනිම බැංක් එකක් තියෙනවා ඔයාලගේ. කැමති බැංක් එකක් මෙතනින් සිලෙක්ට් කරන්න. ඊළඟට බ්‍රාන්ච් කෝඩ් එක මෙතනට දෙන්න ඕනේ. ඉතින් ඔයා බ්‍රාන්ච් කෝඩ් එක දන්නේ නැත්නම් අපිට පුළුවන් Google එකේ මේක සර්ච් කරලා ගන්න පුළුවන් බ්‍රාන්ච් කෝඩ් එක. ඉතින් Google එකේ ඔයාගේ අදාළ බැංක් එක ඉස්සෙල්ලාම සර්ච් කරන්න. මේ විදිහට ඔයාගේ බ්‍රාන්ච් එක මේ විදිහට සර්ච් කරලා මේ විදිහට බ්‍රාන්ච් කෝඩ් කියන එක අපිට ලබා ගන්න පුළුවන්. right මෙතනින් අපිට රත්නපුරේට අදාළව තියෙන බ්‍රාන්ච් එකේ කෝඩ් එක මෙතනින් අපිට බලලා ගන්න පුළුවන්. ඉතින් ඉලක්කම් 3ක අගයක් තමයි තියෙන්නේ. right ඉලක්කම් 3ක 0.31 තමයි බ්‍රාන්ච් කෝඩ් එක. හරි එතකොට අපි බැංක් කෝඩ් එක ඇතුළත් කරලා මෙතනට අපේ account number එක අපි ඇතුළත් කරන්න ඕනේ. හරි මම මෙතනට account number add කරගන්නම්. හරි මේ විදිහට අපි account number එක add කරගෙන මෙයාලගේ terms and conditions වලට සහ pricing and fees වලට අපි agree වෙන්න ඕනේ. ඉතින් මේ ටික හරියටම fill කරගන්න personal account කියන එකට අනිවාර්යයෙන්ම ටික එක දාගන්න business account නෙමෙයි personal account කියන ටික එක දාලා මෙතනින් අපි submit කරන්න ඕනේ. right එතකොට මෙන්න මේ step 4 තමයි අපිට follow කරන්න තියෙන්නේ මේ විදිහට. හරි අවසාන වශයෙන් අපි මේකට agree වෙන්න ඕනේ. agree button එක පාරක් click කරන්න. ඉතින් මේ විදිහට account එක දැනටමත් නිර්මාණය වෙලා අවසන්. හරි account එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් account එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපිට අලුතෙන්ම account එකක් නිර්මාණය කරාට පස්සේ අපි ඒකට අදාළව documents verify කරන්න ඕනේ. ඉතින් payme account එකට log වෙලා ඒ අදාළ verifications ටික කරන්න ඕනේ. ඉතින් payme account එකට අපිට දැන් මෙතනින් ඊළඟ ස්ටෙප් එකට අපි යන්නේ නැතුව අපි payme account එකට log වෙලා payme account එකේ ඒ අදාළ verifications ටික අපි සිදු කරන්න ඕනේ. පේෝනිය ලොගින් කියලා අපිට සර්ච් කරන්න පුළුවන්. මේ විදිහට සර්ච් කරාට පස්සේ අපිට පේෝනිය වෙබ්සයිට් එකට යන්න පුළුවන්. account එක create කරන්න නෙමෙයි අපි දැන් යන්නේ. අපි නිර්මාණය කරගත්ත payme account එකට log වෙන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. හරි. ඉතින් payme වෙබ්සයිට් එකට මේ විදිහට එන්න පුළුවන්. account එක දැනටමත් නිර්මාණය වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට දැන් නිර්මාණය වෙච්ච payme account එක. ඉතින් අපිට මෙතනින් ඉස්සල්ලාම update your security settings කියලා මේ විදිහට බලා ගන්න පුළුවන් මෙතනින්. අපි මේක අප්ඩේට් නව් දෙන්න ඕනේ. ඉතින් කලින් වගේම අපිට මෙතනින් පළවෙනියටම කරන්න තියෙන්නේ මෙන්න මේ security questions 3 අප්ඩේට් කරගන්න එක. ඉතින් මෙතනින් ඔයාලට කැමති security questions 3ක් මේකට fill කරගන්න. ඒ වගේම කැමති answers 3ක් මෙතනට fill කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට කැමති answers 3ක් මේ විදිහට මතක හිටින answers 3ක් මේ විදිහට fill කරගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහට කැමති security questions 3ක් සහ කැමති answers 3ක් මේ විදිහට fill කරගන්න. අනිවාර්යෙන් මෙතන screenshot එකක් හරි එහෙම නැත්නම් මේක මතක තියාගන්න. ඊට පස්සේ මෙතනින් මේ change කියන බටන් එක click කරාට පස්සේ නැවත සැරයක් අපේ දීලා තියෙන phone number එකට එහෙම නැත්නම් අපිට මෙතනින් දැන් තමන්ගේ mail එකට තමයි code එක යන්නේ. ඉතින් mail එකට අපි log වෙලා බලමු. මට ඇවිත් තියෙන code එක මොකක්ද කියලා.
හරි එතකොට මේ වගේ කෝඩ් එකක් ඔයාලගේ පේනී account එක නිර්මාණය කරගෙන මේ ස්ටෙප් එකෙන් පස්සේ අපේ Gmail එකට අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කෝඩ් එක මම copy කරලා අරගෙන අපි මෙතනින් මේක මේ විදිහට paste කරගමු. මේ විදිහට කෝඩ් එක ලබා දීලා අපිට මෙතනින් මේක submit කරගන්න පුළුවන්. හරි submit කරාට පස්සේ අපේ account එකේ අදාළ security questions තුන දැනටමත් update කරගෙන අවසන්. අපි බලමු මේක update වෙනකම්. කනෙක්ෂන් ඉෂුව එකක් නිසා තමයි අපිට එතනදී ඒක අප්ඩේට් වෙන්නේ නැත්තේ. නැවත සැරයක් try කරන්න. කෝඩ් එක අපිට අපි බලමු නැවත සැරයක් පේන එකට ලැබෙයි දැන්. හරි මේ විදිහට වෙරිෆිකේෂන් එක අපි සාර්ථකව නිමා කරගත්තා. සිකියුරිටි questions තුන අප්ඩේට් කරගෙන දැන් අපිට පුළුවන් අපේ පේන account එකට log වෙලා අපේ අනිකුත් වෙරිෆිකේෂන්ස් ටික කරගන්න. හරි ඉතින් පේන account එකේ අපිට මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී document submit කරන්න කියලා message එකකුත් එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද තියෙන documents කියලා. හරි පළවෙනියටම අපිට වෙරිෆිකේෂන් දෙකක් තියෙනවා. ඉස්සල්ලාම වාගේ ID කාඩ් එක වෙරිෆයි කරන්න ඕනේ. මෙතනින් සබ්මිට් වලින් ගිහිල්ලා අපිට ඔයාගේ national ID එක, passport එක ඕනිම එකක් මෙතනින් වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් country එක මෙතනින් select වෙලා තියෙනවා. ඔයාගේ national ID එක හරි passport එක හරි මෙතනින් update කරගන්න පුළුවන්. national ID එක මෙතනින් අපි update කරගන්නවා නම් මෙතනින් අපිට ඉදිරිපස සහ පිටුපස ෆොටෝස් දෙකක් අරගෙන මේකට අප්ඩේට් කරගන්න පුළුවන්, අප්ලෝඩ් කරගන්න පුළුවන්. passport එක අපි අප්ලෝඩ් කරනවා නම් passport එකේ ෆොටෝ එකක් අරගෙන මේ විදිහට මෙතනින් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඕක තමයි පළවෙනි වෙරිෆිකේෂන් එක. දෙවෙනි වෙරිෆිකේෂන් එක ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක. අපි ගිහින් බලමු සබ්මිට් යටතේ අපිට මෙතනදී ඔයාලට යුටිලිටි බිල් එකක් account එක හදපු කෙනාගේ නමට එන යුටිලිටි බිල් එකක් නැත්නම් බෑන්ක් ඩොකියුමන්ට් එකක් අපිට මේකට අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් බෑන්ක් ඩොකියුමන්ට් එක ඔයාලට බෑන්ක් එකට ගිහිල්ලා ස්ටේට්මන්ට් එකක් විදිහට අරගෙන කලර් print එකක් විදිහට අරගෙන ඔයාලට ඒක ෆොටෝ එකක් අරගෙන මෙතනින් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ගෙදරට එන ලයිට් බිලක් වතුර බිලක් ඕනම දෙයක් ඔයාගේ රවුටර් එකට එන බිල් එකක් ඒ ඕනම දෙයක් මෙතනින් ෆොටෝ එකක් අරගෙන මෙතනින් අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න වෙරිෆිකේෂන්ස් දෙක තමයි දැනට තියෙන්නේ. වෙරිෆිකේෂන්ස් දෙක කරගත්තට පස්සේ හිස්ට්‍රි වලට ඇවිල්ලා ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් වෙරිෆයි වුණාට පස්සේ ඔයාලට මෙතනින් eBay සහ Payoneer ඉතුරු ස්ටෙප් ටික ලින්ක් කරලා ඔයාලට පළවෙනි ප්‍රොඩක්ට් එක eBay එකට දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Payoneer account එක අපිට නිර්මාණය කරගන්න තියෙන්නේ සහ ඒකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික අපි වෙරිෆයි කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්න ඇති අපි account එක නිර්මාණය කරගන්න විදිය සහ ඩොකියුමන්ට්ස් වෙරිෆයි කරගන්න විදිය සම්බන්ධයෙන් තමයි කතා කරේ. ඉතින් තවදුරටත් මෙතනින් එහාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට අපේ ඇඩ්මින් කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් නම්බර්ස් දාලා තියෙනවා. ඒ නම්බර්ස් වල ඕනිම වෙලාවක කතා කරලා ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක निराකරණය කරගන්න පුළුවන්. ඉතින් YouTube එක හරහා වීඩියෝ එක බලනවා නම් description එකේ තියෙන නම්බර්ස් වල කතා කරලා ගැටලුවක් තියෙනවා නම් ඒක निराකරණය කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ WhatsApp group එක හරහා ඇඩ්මින් කෙනෙක් කන්ටැක්ට් කරගෙන මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒක निराකරණය කරගන්න. ඉතින් අද වීඩියෝ එක තුලින් අපි ඔන්න ඔය දේවල් ටික කරුණු ටික තමයි කතා කරේ. අපි එහෙනම් මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. හැමෝටම සුබ දවසක්.